අංජලි කරණීය කියලා තමයි පාලියෙන් කියන්නේ. දෑත් එක්කොට වන්දනා කිරීම කියන දේ තමයි අපිට බුද්ධ දේශනේ හමු වෙන්නේ. එතකොට ශ්‍රාවක සංඝරත්නයේ තිබෙන ගුණයන්ගෙන් එක ගුණයක් හැටියට තියෙනවා අංජලි කරණීය ගුණයෙන් යුක්තයි. සංඝ ගුණ සජ්ජහනා කරනකොට සුපටිපන්න ගාථාවේ අවසානයේදී තියෙනවා අංජලි කරණීයෝ කියලා. අංජලි කරණීයෝ අංජලි කියලා කියන්නේ ඇඟිලි. එතකොට අංජලි කරණීය කියලා කියන්නේ මේ ඇඟිලි එක් කරලා දෑත් එක් කරලා වන්දනා කරන විදිහ. එතකොට යශෝදරා අපි බුදුරජාණන් වහන්සේට බොහෝ විට වන්දනා කරනකොට බෝධීන් වහන්සේ නමකට හෝ වේවා ධාතුන් වහන්සේලාට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට හෝ වන්දනා කරනකොට අපි පින්වතුන් විවිධ ක්‍රමයන් සමහරු වන්දනා කරනකොට දෑත් මේ විදිහට තියාගෙන තමයි වන්දනා කරන්නේ. සමහරු වන්දනාව කරනකොට නළලට අත් දෙක තියාගෙන වන්දනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන ක්‍රමයන් හැටියට අපි කය පහත් කරලා වන්දනා කරන ගැන අපි කලින් කතා කරා. එතකොට එතනදී අපි පසඟ පිහිටවලා වන්දනා කිරීමක් ගැන තමයි එතන අපි නැමිලා වඳිනකොට වන්දනා කිරීමේදී කතා කළේ. එතකොට මෙතනදී දැන් අපි ගාථා කියමින් වන්දනා කරන වෙලාවක බිම වාඩිලා හෝ නැත්නම් හිටගෙන වන්දනා කරනකොට අපි බොහෝ විට පුරුදු වෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොට ඔය කියපු ආකාරයට අපි නළලට අත් දෙක අරගෙන දොහොත් තියලා වන්දනා කරන එක. එතකොට එක දිගටම අපිට එහෙම ඉන්න අපහසුණත් සමහරු ආරම්භයේ নমස්කාරයේ පාඨයේ විදිහට කියලා ඊට පස්සේ සාමාන්‍ය විදිහට වන්දනා කරනවා. යශෝදර ඒකේ කිසි ගැටලුවක් නෑ. අපිට බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන්නට අපිට භාවිතා කරන්නට පුළුවන් උතුම්ම ස්වરૂපය හැටියට දොහොත් මුදුන් තබා වන්දනා කිරීම ඇත්තටම සලකන්න පුළුවන්. ඒක අගය කරන්න පුළුවන්. ඊළඟට අපි ස්වාමීන් වහන්සේ නමකට නැත්නම් පැවිදි උතුමන් වහන්සේලා නමකට මෙහෙණින් වහන්සේ නමකට වන්දනා කරන විටත් අපි පසඟ පිහිටුවා වන්දනා කරන්නට ප්‍රථමයෙන් අපි දොහොතට දෑත් එක් කරලා තමයි ආරම්භයේ අවසරයි ස්වාමීන් වහන්සේ කියලා අපි වඳින ක්‍රමයක් තියෙනවනේ. එකපාරටම බීමට නැමෙන්නේ නැතුව සමහරු ගෞරවයෙන් යුක්තව ගාථා සජ්ජහනා කරමින් සීලවන්තං ගුණවන්තං ආදී නැත්නම් ඕකාස වන්දායි බන්තේ ආදී සංඝයාට වන්දනා කරන ගාථා භාවිතා කරනකොටත් එහි ආරම්භයක් ගන්නවා දොහොතට අත් දෙක එකතු කරලා වන්දනා කරන ක්‍රමයක්. ඒකත් ඊටාම සුදුසු මහා ශ්‍රාවක සංඝරත්නයට ගරු සම්ප්‍රයුක්තව වන්දනා කරන්නට සුදුසු ක්‍රමවේදයක්.